good morning ඔක්කොටම මම ඊයේ voice එකක් දැම්ම නේද මේ පිටරට සුද්දන්ට අහු වෙන්න එපා මෙහෙමයි මිනිස් ජාවාරමක් තියෙනවා කියලා මට ඒක නංගි කෙනෙක් inbox එකේ දැත්තම මැසේජ් කරා අනේ අක්කේ ඕර තක්කඩි ඉන්නවා තමයි ඔර තක්කඩියෙක් මටත් ඒ වගේ වැඩ කරා ලංකාවේ නංගි වැලිමඩ මට මගේ නම්බරේ ඉල්ලුවා මං කෝ නංගි නම්බරේ දෙන්න ඕන මේකේ voice දාන්න පුළුවන් කියලා ඒ නංගිට voice දාන්න බෑ කිව්වා voice දාන්න බෑ followers අඩු වෙනවා like අඩු වෙනවා voice දාන්න බැරි එකක් තියෙනවා ඉතින් මම දුන්නා දීලා දුන්නට පස්සේ ඔක්කොම විස්තර කිව්වා මට එයාගේ ෆොටෝත් තියුවා ඒ වෙන මිනිස්සෙක් මට ඒ උපමිනිස්සය නෙවෙයි වෙන මිනිස්සෙක් මේ ඉතින් ඒ නංගිගේ මහත්තයා මේ එයාගේ පුතා නුවරඑක්ක යන පාන්දර ලැහැස්ති වෙනකොට ওই මැසේජ් ආවේ ඒ පුතාට වකුගඩුව අමාරුවක් තියෙනවා වකුගඩුවම ක්ලිනික් යනවලු ඉතින් එයා අර පිටරට ඉන්න ડોක්ටර්ලා එහෙම අඳුරනවලු ඉතින් එහෙම කවුරු හරිද දන්නේ නැහැ නේ කියලා මේ නංගිලා මැසේජ් කරන්නේ අපි පුතාගේ වාසනාවද දන්නේ නැහැ පුතාගේ නිරවුඳ කරගන්න පුළුවන් වෙනවා මෙයා අපිට උදව් කරයිනේ කියලා ඉතින් මේගොල්ලෝ මැසේජ් කරලා මම මැසේජ් කරගෙන යනකොට මේ එයාට බඩු පාර්සලයක් ගන්න බඩු පාර්සලයක් මම එවනවා ඒක ගන්න මේ මට ඔයාලා ලක්ෂයක් දාන්න හොඳ බඩු පාර්සලයක් මේක ගන්න කියලා ඉතින් මට ඒ නංගේ බඩු පාර්සලෙන් ෆොටෝ ගහලා එව්වා ලොකු බේස් කට් දෙකක් කරාබු මුදු අලුළු සෙට් එකක් රත්තරන් බඩු ගොඩක් නෑම් බෑග් සපත්තු ඔරලෝසු ලස්සන මේ ඩොලර් මිටියක් සුදු ඇම්බ්ලප් කවර් එකකට දානවා ඔක්කොම ෆොටෝ ගහලා ඒවලා වීඩියෝ කරලා එහෙම ඒවලා මේක දැන් මම මේ උඩුගුවණෙන් එවනවා දැම්ම ඔයාලා සල්ලි දාන්න ලක්ෂයක් මේක ඔයාලට දැම්ම ගන්න පුළුවන් මම ඔයාලත් එක්ක ඔන්ලයින් එකේ ඉන්නවා ඔයාලගේ ළඟටම මේක එනවා කියලා ඉතින් මේ ඒ මහත්තයා තමයි මැසේජ් කරලා තියෙන නංගි මැසේජ් කරන විදිහට මේක දැන් පෙන්නලා දැන් කොහමද උඩුගුවණින් එන්නේ කියලාත් මැසේජ් කරා නෑ එහෙම පුළුවන් එන්න ඒවා සිස්ටම් වලින් ඒවා එනවා දැම්ම ඔයාලා මට ලක්ෂයක් දාන්න කියලා මේ වැලිවේරියේ කොළඹ කොහෙද වැලිවේරියේ සම්පත් බැංකුවේ account නම්බරයක් දීලා මෙයාලට මේකට දැම්ම දාන්න මට සල්ලි නැහැත් කියලා ඊට පස්සේ ලෝන් එකක් හරි අරගෙන මේ ලක්ෂේ දාලා මේ බඩු පාර්සල ගන්න කොච්චර හොඳ වටිනවා කියන බඩු පාර්සලයක්ද කියලා ඉතින් මේ ඊළඟ නැන්දම්මත් කියලා එහෙනම් අපි ඉඩම විකුණලා හරි අපි ඒ බඩු පාසල ගමු ලක්ෂයක් යවලා කියලා. ඊට පස්සේ නංගි කියලා අනේ අම්මේ මේ පොඩ්ඩක් ඉන්න මේ බොරුකාරී මේ වංචාකාරී මේක මොකක් හරි බොරුවක් කරලා අපෙන් සල්ලි ගන්නවා ඇති කියලා නැන්දම්මට කියලා. ඉතින් එහෙම එහෙනම් 50000ක් හරි දාන්න කිව්වලු. 50000ක් දාන්නත් නෑ කිව්වලු. එහෙනම් මේ 20000ක් දාන්න 20000ක් දාන්න නෑ කිව්වලු. ඉතින් මේ ඒකයි මම ඔයාලට voice එකේ දුන්නේ ඔය වගේ උන්ට අහු වෙන්න එපා කියලා. මේ එතකොට මේ මිනිස්සයා කී දෙනෙක් අපේ ලංකාවේ රවට්ටලා සල්ලි අරන් ඇද්ද රැබෙටිලා ඇත්ත. ඒ උන් දන්නවා අපේ ලංකාවේ මිනිස්සු මෝඩයි ඉන්නවා කියලා. ඇත්තමයි මෝඩයි ඉන්නවා කියලා දන්නවා. ඉතින් ඒ බඩු ටික දැක්කම ඇත්තම මටත් ආසයි හිතුණා. මාර බඩු සෙට් එකක් තිබුණේ. මටත් ආසයි දෙනේ මාස හිතලා ගෙවල් වල ඉඩම් විකුණලා බඩු මුට්ටු විකුණලා ඔම සල්ලි අවලා ඇති අරගෙන ඇති ඉතින් බොරුවට ඔය මිනිස්සු ඒකයි මම ඔයගොල්ලන්ට ඊයේ voice එක දුන්නේ ඉතින් එහෙම කී දෙනෙක් මේ අහුවෙලා ඇද්ද ඔය වගේට අහු වෙන්න එපා කියලා තමයි මම ඔයාලට voice එක දුන්නේ ඇත්තම මේ අසරණ පවුලක් ඒ නංගි වැලිමඩ මට මැසේජ් කරා ඉතින් ඒ නංගි කිව්වා අනේ අක්කේ ඔයා හරි හොඳයි මේ ඔයා හරි හොඳ කෙනෙක් මම ඒක බය නැතුව ඔයත් එක්ක කතා කරන්න වගේ නම්බරෙත් ඉල්ලුවේ කියලා නංගි කිව්වා ඇත්තම මම දෙයක් සමාජයට දෙනවා නම් හොඳ දෙයක් දෙන්නේ බැනලා කරලා මට මේ මිනිස්සේ ලයික් ගන්නවත් views ගන්නවත් මුකුත් ඕනේ මම ලයික් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජය අපේ රට මේ වගේ තත්ත්වයට දෙන්න එපා කියලා දේ තමයි මම දෙන්නේ මේ වගේ මිදෙන්න කියලා දේ තමයි මම දෙන්නේ මොකද ගොඩක් කාන්තාවන්ට තමයි මේ වගේ මිනිස්සු මැසේජ් කරන්නේ ලස්සන කාන්තාවක් කියා මැසේජ් කරන් ඉන්බොක්ස් ඇවිල්ලා ඉතින් ඒ වගේ ඒවට අහු වෙන්නේ එපා කියලා තමයි මම කියන්නේ සල්ලි යවන්නවත් එපා සල්ලි වලින්වත් ගනුදෙනු කරන්න එපා ඔය වගේ උන් එක අපේ ලංකාවේ අයට පුළුවන් මේ අපිව අන්දවන්න මොකද මේ රට ඇවිල්ලා මේ සිම් ලංකාවට පාවිච්චි කරන්න පුළුවන් රට සිම් මොකද ලංකාවේ සිම් එකට data දැම්ම ගමන් මේ සිම් පාවිච්චි කරන්න කියලා එහෙම ලංකාවේ තමයි ওই ජාවාරම් කරන්නේ නංගි මිනිස්සෙක් ෆොටෝ පව එව්ව මට මැසේජ් කරපු මිනිස්සයා නෙවෙයි වෙන මිනිස්සෙක් වයසයි ගොඩාක් වයසක මිනිස්සෙක් ඉතින් නංගි මට එව්වා දැන්ටත් මට මැසේජ් කරනවායි නංගි ඇත්තමයි ඒ වගේ වැඩ වලට අහු වෙන්න එපා ඒ වගේ දේවල් තියෙනවා ඔයාලත් සමාජගත කරලා සමාජයට දෙන්න මටත් මේ වගේ දේවල් වුණා කියන දේ ඔයාලත් මේ voice එකක් දාන්න ඒකට අපේ අය ඔවට අහු වෙන්නේ නැහැ මොකද ගොඩක් අය ඉන්නවා අහු වෙනවා බඳිනවා කියලා අරක මේක කියලා ඉතින් මේ සල්ලි ඉල්ලගෙන කසාගෙන කන මිනිස්සු ඉන්නවා ඒ රටවල් වල ඉතින් අහු වෙන්න එපා කියලා තමයි මම කියන්නේ ඔක්කොටම උත්සාහ කරනවා ජේසුස් පිටයි අල්ලා දෙවි පිටයි